කටක ලග්නය සුබ දවසක් ඔබට. ඔබ මගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔබට ගෙන එන්නේ නොවැම්බර් මාසයේ ග්‍රහ තත්ත්වය අනුව කටක ලග්න හිමියන්ට කෙසේ බලපාවිද පිළිබඳව. කටක ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සඳු මේ නොවැම්බර් මාසයේ උදා වෙද්දී රාහු සමගින් ඔබගේ අටවැන්නේ තැන්පත් වෙලා තමයි සිටින්නේ. මේ මාසය ආරම්භ වන්නේ ඉතින් මුල් දවස් දෙක ඔබට අටවැන්න කියන්නේම හදිසි තත්වයන් නියෝජනය කරන භාවයක් නිසා චන්ද්‍රයා රාහු සමග අටවැන්නේ ගමන් කිරීම යහපත් වන්නේ නැහැ. රාහු අටවැන්නේ 2026 අවසන් මාසයේ දක්වාම ගමන් කරන නිසා ඔබට චිත්ත වේගී ගැටලු ඇති කිරීමට පුළුවන් වනවා. කටක ලග්න හිමි ඔබට තරමක් පහසු බවක් ගෙන දෙයි. මොකද අනිවාර්යෙන්ම සිතුවිලි වල පරස්පරයන් හා ඒ ආශ්‍රිත ගැටලු වලට මුහුණ දෙන්නට වේවි. රාහු අටවැන්නේ ගමන් කිරීම නිසා මුල් දින දෙකේ බලපෑම ඍජුවම එල්ලවන්නේ ඔබගේ සිතුවිලි වලට නිසා හැඟීම් පාලනය කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වනවා. හැකිතාක් හිත එකඟ කර ගත හැකි තත්වයක පවත්වා ගැනීමට උත්සාහ ගන්න මේ දවස් දෙකේදී ඔබට සිදු වේවි. ඉන්පසුව තුන්වනදා සිට ඔබට සඳු පුණ්‍යස්ථාන ගත වීම හා සිකුරු මාරුවත් සමග ඉතාමත් යහපත් වේවි. ගුරු කටක රාශියේ ලග්නස්ථානයේ උච්චව ගුරුහංස කියන පංච මහා පුරුෂ යෝගයේ උදා කරමින් තැන්පත් වෙලා ඉන්නවා. කේතු දෙවැන්න තුල සිංහ රාශියේ ධනස්ථානයේ සිකුරු නීචව ඔබගේ තුන්වැන්න වන වික්‍රම ස්ථානයේ රාජ්‍යකාරක රවි නීචව ඔබගේ හතරවෙනි භාවයේ වන තුලා රාශිය තුල ඉන්නවා. සෙනසුරු වක්‍රව නවවැන්නේ පුණ්‍යස්ථානයේ ගමන් කරනවා. එකම ඔබගේ තුන්වැන්න තුල තැන්පත් වෙලා නීචව හිටපු සිකුරු ග්‍රහයා හතරවැන්නට පැමිණලා ඔන්න ශ්‍රේෂ්ඨ වෙනවා. ඒකෙන් ඔබට මාලවී කියන පංච මහා පුරුෂ යෝගය උදා කරනවා. පංච මහා පුරුෂ යෝග දෙකක් ඔබට ගුරු ග්‍රහයා ලග්න භාවයේ සිටීම නිසා ඇතිවන ගුරුහංස යෝගයත් සිකුරු හතරවැන්නට ගෝචර වීම නිසා උදාවන මාලවී යෝගයත් අන්න ඒ දෙකම විශේෂ තත්වයක් වනවා. ඒ වගේම ඔන්න බුධ ග්‍රහයත් නොවැම්බර් 10 වෙනිදා ඔබගේ පස්වැන්න තුල වක්‍රභාවයට පත් වෙලා නොවැම්බර් 23 වෙනිදා ඔන්න නැවතත් ඔබගේ හතරවෙනි භාවය වන තුලා රාශියට පැමිණීම සිදු වෙනවා. අනිත් පැත්තෙන් ඔන්න 11 වෙනිදා ඔබගේ කටක රාශියේ ගුරු වක්‍රභාවයට පත් වෙද්දී රවි ග්‍රහයා 16 වෙනිදා ඔබගේ හතරවැන්න තුල ඉඳලා පස්වැන්නට පැමිණීම සිදු වෙනවා. එතකොට නීච භාවයෙන් මිදෙනවා. ඒ වගේම ඔන්න තවත් විශේෂ ප්‍රබල කාරණාවක් තමයි වක්‍රභාවයේ හිටපු සෙනසුරු ග්‍රහයත් දැන් මේ කාලයක් තිස්සේ මාස 4කට ආසන්න කාලයක් වක්‍රව මීන රාශියේ හිටපු සෙනසුරු ග්‍රහයා වක්‍ර භාවයෙන් මිදිලා මීන රාශිය තුල නිවෘත්තව ගමන් කිරීම ආරම්භ කරනවා. ඉතින් මේ මාසයේ අමුතු විදිහේ විශේෂ ග්‍රහ පීඨීම් සහ ග්‍රහ ගෝචර සිදුවන මාසයක්. කටක ලග්න හිමි ඔබගේ පුද්ගලික ජීවිතය ගැන කතා කිරීමේදී මේ අවුරුද්දේ මාර්තු 29 වෙනිදායින් අවසන් වුණ අවුරුදු දෙකමාරක කාලය අතිශය පීඩාකාරී අෂ්ටම ඒ රාෂ්ට්‍රකයක් අත්විඳලා ඔබට ජීවිතේ ගොඩාක් තිබුණු මානසික වගේම ආර්ථික වශයෙන් තිබුණු පීඩාකාරී තත්වයන් ගොඩාක් දුරට යටපත් වෙලා ගොඩාක් ඔබේ පැවතුණු ප්‍රශ්න ගැටලු විසඳා ගන්න සමත් වන කාලයක් වනවා. අන්න ඒවත් එක්ක ඔබේ ජීවිතේ යම් යම් සැහැල්ලු දායක තත්වයන් නිර්මාණය වෙනවා. මේ කාලේ ඔබගේ පෞරුෂත්වය ආත්ම විශ්වාස බලය ජවය වර්ධනය වන කාලයක්. සිතේ සතුට සැනසීම වර්ධනය වන කාලයක් වේවි. අනෙක් අය අතර කැපිපෙනෙන අන් අයගේ ආකර්ෂණය ඇතිවන කාලයක් වේවි. ඒ වගේම ඔබේ ආශ්‍රය කරන වටපිටාවෙන් ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්නත් හොඳ සහයෝගයක් ලැබේවි. මොකද ගුරු හත්වැන්නේ ගමන් කරනවා කියන්නේ ඔබට පිරිස් බලය වැඩි වෙන කාල සීමාවක් වනවා. විශේෂයෙන් ඔබගේ පවුලේ අයගෙන් සහයෝගය ලැබෙනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබට තවත් සුවිශේෂී වූ ආකාරයකට අලුත් අය අලුත් යහළු ඉහෙලියන් ඒ වගේම කාලයක් තිස්සේ ඔබෙන් ඈත් වෙලා මොකක් හරි හේතුවෙන් ඈත් වෙලා හිටපු යහළු ඉහෙලියන් අමනාප වෙලා සිටිය අය නැවත මිතුරු වන කාලයක් වෙනවා. ඒ තත්වයන් තුළ තවත් අලුතෙන් යහළු ඉහෙලියන් ඔබේ ජීවිතයට එක්වීමත් එක හිතට සැහැල්ලු බවක් අර ජීවිතේ ටිකක් ප්‍රශ්න කරදර හිතට දැනෙනවා අඩුකමක් ඔන්න කටක ලග්න හිමියන්ට ඒ තුලින් සුවිශේෂී බවක් දැනෙන්න ගන්නවා. මේ කාල සීමාව තුළ ඔබ ටිකක් අලුත් දේවල් ගැන හිතන ඒවා කරන්න පෙළඹෙන්න හිතන විදිහේ වෙනස් කරන්න ඔබ පොඩ්ඩක් කරන කියන දේවල් වෙනස් කරන්න ඔබේ ජීවිතේ යම්
යම්කිසි ආකාරයකින් අලුත් අරමුණු ඇති වෙන්න මේ කාල සීමාව තුළ අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. ඒ වගේම තව සුවිශේෂීම කාරණය කියන්නේ ඔන්න ඔබට පසුගිය කාල සීමාවේ තිබිච්ච යම්කිසි ආකාරයකින් ආර්ථිකමය තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන්ටත් මේ කාල සීමාව ඒවා යටපත් වෙලා නිමා වෙලා යහපත් කාලයක් බවට පත්වනවා. මොකද මේ මාසයේ ගුරු සිකුරු කුජ රවි බලවත්ව තමයි සිටින්නේ. රැකියාව තුළ ධනාත්මක භාවය ඇති වෙනවා. යම්කිසි සැහැල්ලුවකින් වැඩ කරන්න ලැබෙනවා. හිතේ සතුටින් ඔබගේ රැකියා ස්ථානයේ රැකියාව කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔබට ගොඩක්ම යම්කිසි ප්‍රශ්නයක් තිබුණා නම් ගැටලුවක් විසඳා ගන්න බැරුව හිටියා නම් ඔන්න ඒ තත්ත්වයේ කතා බහ කරගෙන විසඳා ගන්න ලැබෙනවා. හැබැයි එහෙම හැකියාවක් නැති වෙනවා නම් මොකද වෙන්නේ? ඔබට අනිවාර්යයෙන්ම වෙනත් රැකියාවකට ඔබට හොඳින් කටයුතු කරන්න පුළුවන්, හිතේ සතුටින් වැඩ කරන්න පුළුවන් රැකියාවකට මාරු වෙන්න අවස්ථාව ලැබෙනවා. රැකියා ස්ථානයේ තියෙන ප්‍රශ්න විසඳෙවි නැත්නම් ඔබට ප්‍රශ්න ඇති කරන අය ඉවත් වෙලා යාම නිසා හෝ එහෙම නැත්නම් රැකියාව කරන තැනට වඩා හොඳ තැනකට මාරු වෙන්න පුළුවන් වෙන ඔබට ගොඩක් සහනදායී තත්ත්වයක් ඇතිවන කාලයක් වගේම රැකියාව තුළින් යම්කිසි ආකාරයක ආදායම් තත්ත්වයේ ඉහළ නංවා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ රැකියාවෙන් ඉහළට යන්න බලාපොරොත්තු වන අයට මේ නොවැම්බර් මාසය රැකියාව සම්බන්ධයෙන් හොඳ යහපත් බලපෑමක් ඇති කරන මාසයක් වේවි. ඒ වගේම ඔබගේ රැකියාවෙන් ව්‍යාපාරික කටකලක්න හිමියන්ට එසේ වේවිද කියලා බැලුවොත් ඔන්න මේ කාලය ව්‍යාපාරික වශයෙන් ඔබට ටිකක් වෙනසක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන් කාලයක්. මේ කාලයේ ඔබට ව්‍යාපාර තුළ නිවැරදි මඟ පෙන්වීම ලැබෙනවා. ඔන්න ව්‍යාපාරය තුළ ගැටලු තිබුණා නම් ව්‍යාපාර තත්ත්වයන් තුළ ඒ ගැටලු වලින් මිදෙන්න හැකියාව උදව් උපකාර ලැබෙන කාලයක් වනවා. ඔන්න මේ කාලයේ ව්‍යාපාරික වශයෙන් ඔබට ටිකක් මෙන්න මේ කාලේ ඔන්න ගොඩක් වෙලාවට දැන් අපි කියමු පහුගිය කාලේ ණය බේර ගන්න බැරුව ව්‍යාපාරික වශයෙන් ඔබ ණයවල හිර වෙලා හිටියනම් පුංචි සහනක ණය බේර ගන්න අවස්ථාව ඔබට නිර්මාණය වෙනවා. ඒ වගේම අන්න ඒ දේවල් සඳහාත් මූල්‍යමය වශයෙන් උදව් උපකාර ලැබෙනවා. ව්‍යාපාර සඳහා හොඳ හවුල්කරුවන් ව්‍යාපාරයට එකතු වෙන කාලයක්. ඒ දේවල් තුළින් ඔබට ඔබේ ව්‍යාපාරය තුළ අර සාර්ථකත්වය කරා යන්න අනිත් අයගේ උදව් උපකාර ලැබෙන කාලයක් වනවා. 4 අධිපති 11 අධිපති සිකුරු 4 වැන්නේ ස්වක්ෂේත්‍රව හා දිග්බලව මාළවී කියන පංචමහා පුරුෂ යෝගය ඇති වෙනවා. නිවසක් සෑදීමට පටන් ගන්නා අයෙකුට ඒ දේවල් සාර්ථකව ඉටු කරගන්න පුළුවන්. නිවසේ අලුත් වැඩියා කටයුතු අලංකරණ කටයුතු හොඳින් ඉටු කරගන්න හැකියාව ලැබේවි. ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒවත් සාර්ථක වනවා. මේ කාලය තුළ ඒ දේවල් වලට අවස්ථාව හිමි වෙනවා. ඔබ ගෙවල් දොරවල් කුලියට දීම, බදු දීම, ඉඩකඩම් බදු දීම, කුලියට දීම. එතකොට අන්න ඒ වගේ බදු දීම් කුලියට දීම් කරන කෙනෙක් නම් ඒවා තුළින් ආදායම් හොඳින් ලැබෙනවා. ජංගම වෙළඳාම්, ස්වයං රැකියා, කර්මාන්තශාලා සම්බන්ධ ව්‍යාපාර, වාහන හා දේපළ ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒ තුළින් සාර්ථකත්වය ලාභ අත්වනවා. මේ අවස්ථාවේ ගෙදර අඩුපාඩු විතරක් නෙමෙයි ව්‍යාපාර ගැටලු පවාම මේ කාලයේ විසඳනවා. මොකද ඒ තරම්ම මේ ග්‍රහ පීඨීන් ඉතාමත් බලවත් නිසා ඉඩකඩම් ගේ දොර දියුණුව ඇති වෙනවා. කවුරු හරි වැවිලි සම්බන්ධව කුසිකර්මාන්තය සම්බන්ධව වැඩ කරන කෙනෙක් නම් එතකොට භූගත දේවල් මැණික් ඒ දේවල් සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලාභ අත්වනවා. ගුරුහංස යෝගයේ ඉතාමත් සුබ ඵල ගෙන දෙන යෝග වලින් එකක්. ඉතින් කටක ලග්න හිමියන් ගත්තම ඔබට මේක ඉතාම සුබ ඵල ගෙන දෙන තත්වයක්. මොකද ලග්නයට තමයි ගුරු ග්‍රහයා ගෝචර වෙන්නේ. සාමාන්‍යයෙන් හැම දෙයක්ම පතුරවන විශාල කරන ග්‍රහයා විදියට තමයි ගුරු ග්‍රහයා එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහයා සැලකෙන්නේ. ඒ වගේම පුද්ගලයාගේ වැඩි දියුණුවට උසස් වීමට අවශ්‍ය කරන සියලුම යහපත් දේ සපයන්නේ ගුරු ග්‍රහයා. ගුරු මේ විදියට බලවත් වීම ඉතාමත් යහපත් වනවා. රටට වගේම ඔබගේ පෞද්ගලික ජීවිතයටත්. සාමාන්‍යයෙන් ගුරු ග්‍රහයා කටක රාශියේ උච්ච වන කාලයේදී ඉතාම උසස් තත්වයට පත්වනවා ඕනෑම කෙනෙක්. ඉතින් ඒ වගේම ගුරු ග්‍රහයා තමයි පුත්‍රකාරක ග්‍රහයා වගේම ධනකාරක ග්‍රහයා විදියට සැලකෙන්නේ. ඒ වගේම මේ කාල සීමාව තුළ ඉපදෙන කුඩා දරුවන්ටත් ඉතාමත් යහපත් වනවා. මොකද ගුරු ග්‍රහයා උතෙන් කටක රාශියේ පිහිටා තියෙනවා නම් සාමාන්‍යයෙන් 100,000 ගුණයකින් දියුණු වෙනවා. ඒ දරුවා උප්පත්තිය වගේ 1000 ගුණයකින් දියුණු වෙනවා. දුප්පත් තැනක ඉපදුනත් ඒ දරුවා අනාගතයේදී ඉතාමත් යහපත් තත්වයට ප්‍රකටභාවයට පත් වෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඉතින් අනිකුත් ග්‍රහ පිහිටීම් සමග ගුරු බලවත්ව තිබෙන මේ මාසයේ උපදින දරුවන් ඉතාමත්ම වාසනාවන්ත වෙනවා. ඉතින් ඔබට මේ ගුරු බලවත් වීම නිසා ඔබේ
ජීවිතයේ බොහෝ දේවල් හොඳ වෙනසකට භාජනය වේවි. ඉතිරි කාල සීමාව තුලින් කටක ලග්න හිමියන් ගැන කතා කරනකොට ඔබගේ 9 වැන්න අධිපති ඒ වගේම 6 වැන්න අධිපති වන්නේ ගුරු ග්‍රහයා. මේ විදිහට ලග්නයේ උච්ච වීම නිසා ඔබට පෙරපින් බලය ලැබෙන කාල සීමාවක් වනවා. ඒ වගේම ගුරු ග්‍රහයට ලග්නය ඊටාම සුබඵල ගෙන දෙන බලවත් ස්ථානයක් වනවා. සියලු අරිෂ්ඨ දෝෂ නසන යෝගයක් වනවා. මේ විදිහට ගුරු ලග්නයේ බලවත් වන කාල සීමාව තුළ ඔබේ ජීවිතයේ හොඳ වෙනසක් ඇති කරගන්න හැකියාව ලැබේ. මේ ගුරු සිකුරු සහ කුජ රවි බලවත් වීම නිසා ඔබට ඉදිරි කාල සීමාවේදී අලුත් විදිහට අලුත් චින්තනයකින් වැඩ කරගන්න හැකියාව ලැබේවි. ඔබට අලුත් නුවණක් පෑදෙන කාල සීමාවක් වේවි. ඔබට බොහෝ අයගේ සහයෝගය ලැබේවි. පවුලේ අයගෙන් වගේම හිතවතුන්ගෙන්. ඒ නිසා ඔබට බොහෝ වැඩ කොටසක් ඉටු කරගන්න හැකියාව ලැබේවි. රැකියාව තුළ, ව්‍යාපාරය තුළ වගේම විවිධ වෘත්තීන් වලත් ඔබගේ ගෘහ ජීවිතය තුළ, පෞද්ගලික ජීවිතය තුළ මේ වගේ හැම දෙයක් සම්බන්ධව මේ කාල සීමාව තුළ ඔබේ ජීවිතයේ හොඳ වෙනසක් ඇති කරගන්න හැකියාව ලැබේවි. මොකද මේ ලග්නයේ ගමන් කරන ගුරු ඔබගේ 5 වැන්න, 7 වැන්න, 9 වැන්න කියන රාශි දකිනවා. ඒ වගේම 4 වැන්නේ සිකුරු දිග්බලව සහ මාල වියෝගයේ උදා කරමින් සිටින නිසා ඔබට හොඳ යහපත් වාතාවරණයක් තමයි මේ මාසයේදී ඇති වෙන්නේ. විශේෂයෙන්ම දෙවනිදායින් පසුව දෙවනිදාත් 11 වෙනිදාත් අතර ඊටාම සුබ කාලයක් වනවා. විශේෂයෙන්ම ඔබ ගුරු මහදසා, අතුරු දසා, විදසා, සඳු මහදසා, ආතුරු දසා, විදසා, ඒ වගේම සිකුරු මහදසා, අතුරු දසා ගත කරනවා නම් මේ මාසයේ ඊටමත් සුබ වනවා. මේ ගුරු ග්‍රහයා ධනකාරක ග්‍රහයා විදියට සැලකෙන්නේ. ඉතින් මේ විදියට ලග්නේ ගුරු බලවත් වීම නිසා හා සිකුරු 4 වැන්නේ බලවත් වීම නිසා ඔබේ ආර්ථික සතිය ඊටම ඉහළ නැන්වෙනවා. අයවැය සමබරව පවත්වාගෙන ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. නමුත් ආදායම් හා වියදම් කළමනාකරණය කරගන්න කටයුතු කරන්න. හදිසි තීරණ නිසා අනවශ්‍ය වියදම් යෙදෙන්න පුළුවන්. අලුත් ආදායම් මාර්ග විවෘත වේවි. රැකියාව, ව්‍යාපාර කටයුතු සම්බන්ධවත් ඒ වගේම කිසිම ගැටලුවකින් තොරව රැකියාව, ව්‍යාපාර ස්ථානය තුළ වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙනවා. නමුත් හවුල් ව්‍යාපාර කරනවා නම් ලිඛිත ගිවිසුම් මත නීත්‍යානුකූලව පමණක් මේ කාලයේ කටයුතු කරන්න. මතභේද නීතිමය ගැටලු ඇතිවන්නට පුළුවන්. ඒ වගේම බර වැඩ කරන අය, කාර්මික අංශයේ සේවය කරන අය ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වනවා. ඒ වගේම ඔබ විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියනම් රැකියාවකට නැත්නම් සංචාරක කටයුත්තක්, ව්‍යාපාර කටයුත්තක්, කාර්යජන කටයුත්තක්, වන්දනාගමනක් මේ වගේ ඕනෑම විදේශ ගත වීමකට ඉතාමත් යහපත්. ඔබට උසස් රටවල් වලට උසස් රැකියාව සඳහා යන්නත් වාසනාව තියෙනවා. මේ ලග්නයේ ගමන් කරන ඔබේ ගුරු 5 වැන්න, 7 වැන්න දකින නිසා ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව, දරුවන්ගේ කටයුතු සම්බන්ධව ඉතාමත් යහපත් වාතාවරණයක් ඇති වෙනවා. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔබට හොඳ විවාහ යෝජනා ලැබෙන කාල සීමාවක්. සමහර විට විවාහ වෙන්න ප්‍රමාදව හිටියා නම් ඔබට මේ කාල සීමාවේදී ඉතාමත් යහපත් විදිහට මේ විවාහ කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා. දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතුව ඒ වගේම දින යොදා ගන්න බලාපොරොත්තු වෙන හිටියා නම් ඒවටත් යහපත් කාල සීමාවක්. වගේම ඔබගේ ගෘහ ජීවිතයත් ඒ වගේම ගෘහ ජීවිතයේ යම් ගැටලු තත්වයන් තිබුණා නම් මේ කාල සීමාවේදී ඒ ගැටලු තත්වයන් අඩු වෙලා හොඳ වාතාවරණයක් ඇති වෙනවා. පවුලේ අය සමග ඒ වගේම ඔබගේ නෑදෑ හිතමිතුරන් සමග හොඳ සම්බන්ධතා වර්ධනය වෙලා යහපත් වාතාවරණයක් ඇති වෙනවා. ඔබ පවුල වෙනුවෙන් කරන කැපවීම, මහන්සිය මේ කාලයේදී ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා. ගුරු 5 වැන්න දකින නිසා ඔබට දරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්නත් හැකියාව තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. කටක ලග්න හිමිය දරුවන්ගේ දැනුම, කුසලතා, හැකියාව ඔප්නවා ගන්න ඔවුන්ට හොඳ සහයෝගයක් ලබා ගන්නත් හැකියාව ඇති වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල අලසකම් ඇතිවන්න පුළුවන්. ඒවා මගහරවාගෙන කටයුතු කිරීම කටක ලග්න හිමි දරුවන්ට වැදගත් වේවි. ලග්නයේ ගුරු බලවත් වීම නිසා අධ්‍යාපන කටයුතු වලිනුත්, උසස් අධ්‍යාපන කටයුතු වලින් උසස් ජයග්‍රහණ ලබා ගන්න හැකි වෙනවා. ඒ වගේම දරුඵල බලාපොරොත්තු වෙන ඉන්න අයට ඉතාමත් යහපත් කාල සීමාවක්. මේ විදිහට ගුරු 5 වැන්න දැකීම ඒ වගේම තමයි නිවසේ ගෘහ ජීවිතයේ ඔබට වෙනදට වැඩි වැඩ කොටසක් කරගන්න හැකියාව ලැබේවි. පවුලේ අය වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් කැප වෙලා වැඩ කටයුතු කරන්න හැකියාව ලැබේවි. මේ නිසා ගෘහ ජීවිතයේ ඉතාමත් යහපත් විදියට ගෙවෙනවා. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී හොඳ ශාරීරික සහ මානසික වාතාවරණයක් ඇති වෙනවා. යහපත් වෙලා ඔබට මේ කාල සීමාව යහපත්
විදිහට ගත කරන්න. රෝගී තත්ත්වයකින් ඔබ පෙළෙනවා නම් ඔබට හොඳ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හොඳ වෛද්‍යවරු මුණ ගැසෙන කාල සීමාවක් වනවා. ඉතින් ඔබ රැකියාව සහ වෘත්තීන්ට අදාළව අධ්‍යාපන කටයුතු ආදියට යොමු වුණ කෙනෙක් නම් මේ විදිහට ගුරු බලවත් වීම නිසා ඔබේ වෘත්තීය කටයුතු ඉතාමත් හොඳින් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. සියලුම වෘත්තීය කටයුතු පරිශ්‍රණ ගවේෂණ කරන්න, අලුත් දේවල් හොයා ගන්න, අලුත් දේවල් නිපදවන්න හොඳ කාල සීමාවක් වනවා. ඒ වගේම ගොඩක් දුරට ඔබට ආගමට යොමු වෙන කාලයක් වනවා. ධර්මානුකූලව භාවනා යෝගීව කටයුතු වලට නැඹුරු වෙන කාල සීමාවක් වේවි. ආගමික කටයුතු වලට යොමු වෙලා ඉන්න කෙනෙක් නම්, භාවනානුයෝගීව ඉන්න කෙනෙක් නම්, ඒ වගේම গুপ্ত විද්‍යා කටයුතු කරන කෙනෙක් නම් මේ වගේ සියලුම අයට Tamanගේ හැකියා කුසලතා උපනන්ව ගන්න හැකියාව තිබෙනවා. ඔබ සමහර විට මේ වෙනකොට ජන්ම ඒරාෂ්ටක අපල හෝ වෙනත් අපලාදිය තියෙනවා නම් මේ ගුරු ලග්නයේ බලවත් වීම නිසා ඒ අපල තත්වයන් යටපත් වෙලා හොඳ වාතාවරණයක් ඇති වෙනවා. ඒ වගේම පෙරපින් බලයෙන් ඔබේ බොහෝ කටයුතු සාර්ථක කරගන්නත් හැකියාව ලැබේවි. ඉතින් මේ විදිහට නොවැම්බර් මාසයේ ගුරු සිකුරු කුජ රවි කියන ග්‍රහයන් බලවත් වීම නිසා ඔබගේ බොහෝ වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේවි. 2025 වර්ෂයේ අවසානයේට ඔබ ලන් වෙලා ඉන්නේ. ඉතින් තවත් ඔබේ බොහෝ බලාපොරොත්තු ඇති ඉටු කරගන්න. ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරගන්න ඔබ උත්සාහ කරන්න. හැම විටම ධනාත්මකව සිතන්න. හැම දෙයක්ම හොඳ යහපත් විදියට සිද්ධ වේවි. ඒ නිසා නිතරම සුබවාදීව ධනාත්මකව හිතලා ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න කටයුතු කරන්න. කටක ලග්න හිමියන් අපල දුරු කර ගැනීමට දාන සීල භාවනාදී පුණ්‍ය කටයුතු වල යෙදෙන්න. ඔබගේ සියලුම යහපත් සිතුම් පැතුම් හා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔබට සම්මා සම්බුදු සරණයි.